සියලු දෙනාට සුබ දවසක්. මම එක්ස්ටර්නල් YouTube නාලිකාවේ මිත්‍ර චීවන්ත. ඉතින් අපි මේ වන විට කාන්තා දිනයේ සමරමින් සිටින්නේ. ඉතින් මේ කාන්තා දිනයේදී කවුරුත් කතා නොකළ මාතෘකාවක් ගැන තමයි මම ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ නිවසේ සිටින මව ගැන කවුරුත් කතා කරේ නැහැ. ලේකිරි කරපුවා ඇත්දැඩි කළ මා පුතු. ඉතින් අම්මගේ ආදරය නිසා ඇයගේ ලේ කිරි බවට පරිවර්තන වෙනවා. ඉතින් නිවසේ සිට ඇය අප වෙනුවෙන් බොහෝ කර්තව්‍යයක් ඉෂ්ට කරනවා. ඉතින් මේ ගැන කවුරුත් මේ කාන්තා දිනේදී කතා කරේ නැහැ. ඉතින් ඇය අපට මොනතරම් දේ කරනවද? ඇයගේ බත් එක පවා ඉතුරු කරගෙන ඇය ආහාර ගන්න නැතුව අප වෙනුවෙන් පරිත්‍යාග කරනවා. ඇයි ඉතින් මේ කාන්තා දිනේදී මව ගැන කතා ඉතින් අම්මා මේ තිරේ පිටිපස්ස සිට මොන තරම් කාර්යභාරයක් අප වෙනුවෙන් නියැලෙනවද? ඉතින් අම්මා ගැන මේ මොහොතේ කතා කළ යුතුමයි. මොකද මේ කාන්තා දිනේදී තමන්ගේ මව ගැන අප අනිවාර්යෙන් සිහිපත් කළ යුතුනවා. නමුත් අවාසනාවකට අද පුතාලට හොඳට ඉගැන්වුවාම අම්මා තාත්තා අමතක වෙනවා. විශේෂයෙන් මව බලු කුඩු වල පවා මව දානවා. එහෙම කරන්න එපා. ඔබට ඔබගේ දෙයස් පෑදුවේ මවට එහෙම කරන්න එපා. ජීවිත ගමනේ මොනතරම් බාධක තියනවද? මොනතරම් කම්කටොළු තියනවද? ඉතින් මේවා ජීවිතේ ඡය ගන්නට අම්මා තරම් මහන්සි වෙන කෙනෙක් මේ ලෝකේ නැතුව ඇති. ඉතින් අම්මා ගැන අපි අනිවාර්යයෙන්ම මේ කාන්තා දිනේදී කතා කළ යුතු වෙනවා. සියලුම අම්මාවරුන්ට ජය වේවා. මහා නියදේ මම මාධ්‍යවේදී මිත්‍ර